ආයුබෝවන් සියලු දෙනාටම ඕගොල්ලෝ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ Ask from Dr. K YouTube channel එකට. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ පාව ගැන. මොකක්ද මේ පාව කියන්නේ? පාව ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න නම් වීඩියෝ එක skip නොකර බලන්න. එහෙනම් අපි පාව ගැන දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. පාව කියන්නේ අපේ බලුසුරු තුළුන්ට හැදෙන මාරාන්තික වෛරස් රෝගයක්. මේකෙදි බලුයාළුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට තමයි බලපෑම එල්ල වෙන්නේ. ඉතින් මේක වෛරස් ලෙඩක් නිසා ඉතා ඉක්මනින් සතෙකුගෙන් සතෙකුට බෝ වෙනවා. විශේෂයෙන්ම මලද්‍රව්‍ය මගින් සතෙකුගෙන් සතෙකුට මේ ලෙඩේ බෝ වෙන්න පුළුවන්. කොහොමද අපි පාව කියන ලෙඩේ අඳුරගන්නේ? ඔයාගේ සුරතලාගේ පෙන්වන රෝග ලක්ෂණ වලින් අපට ඒක දැනගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සුරතලා ක්‍රියාශීලී නොවි පැත්තකට වෙලා ඉන්න ගමන් කෑම කන එක ක්‍රමයෙන් අඩු වෙලා නොකඩවා වමනේ තත්ත්වයක් පෙන්නනවා. ඒ වගේම අනෙකුත් රෝගී තත්ත්වයන් වලදී වගේම අධික උණ ඇතිවීමද පාව රෝගයේදී පෙන්වන තවත් රෝගී ලක්ෂණයක්. ඉතින් මේ රෝග ලක්ෂණයනුත් ඔයාගේ සුරතලාට පාවද කියලා දැනගන්න පුළුවන්. අනෙක් ප්‍රධානම රෝග ලක්ෂණය තමයි රතු පැහැති අධික ගඳකින්ු ඩයරියා තත්ත්වයක් ඇතිවීම. මේ නිසා ඔයාගේ සුරතලා ගොඩාක් දුර්වල තත්ත්වයට පත් වෙනවා. වමනය සහ ඩයරියා තත්ත්වය නිසා සුරතලා අධික ලෙස කෙට්ටු වෙනවා. ඒ වගේම ඇඟේ ඇති ජලය සහ අයන වර්ග පිටවීම නිසා සුරතලා විජලනයට ලක් වෙනවා. ඒ වගේම බඩවැල් ආශ්‍රිතව තුවාල ඇතිවීමෙන් ප්‍රෝටීන සහ ලේ බඩවැල් තුළට එකතු වෙනවා. ඒ නිසා තමයි රතු පාට ඩයරියා එකක් ඇති වෙන්නේ. බඩවැල් මගින් විෂද්‍රව්‍ය ලේ වලට උරා ගන්න නිසා සුරතලා මිය යනවා. විශේෂයෙන්ම වයසින් අඩු පොඩි පැටව් ඉක්මනින්ම මිය යනවා. ඉතින් අපි බලමු පාව හැදුණු සතෙක්ට ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියලා. නියමිත ප්‍රතිකාරයක් නැති වුණත් සපෝටිව් ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. ඒ සඳහා පශු වෛද්‍යවරයෙකු වෙත ඔයාගේ සුරතලාව අරගෙන යන්න. සතාගේ ජීවිත අවදානම අඩුවෙන්ම තීරණය වෙන්නේ රෝගය ඉක්මනින් හඳුනා ගැනීම, සතාගේ වයස සහ ප්‍රතිකාර කරන ක්‍රමය අනුව මතයි. මෙහිදී ඇතිවන විජලන තත්ත්වය මගහරවා ගැනීමට දියරමය ප්‍රතිකාර නැත්නම් අපි කවුරුත් දන්න සේලයින් ලබා දීම සිදු කරනවා. සේලයින් දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ සුරතලාගේ බර සහ විජලන මට්ටම අනුවයි. සුරතලාට වමනය පවතින නිසා ආරම්භයේදී පෙති වර්ග ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඖෂධ වර්ග සේලයින් හරහා හෝ ඉන්ජෙක්ෂන් මගින් ලබා දීම සිදු කරනවා. විශේෂයෙන්ම වමනය නැවැත්වීම සඳහා ඇන්ටිඑමිටික්ස්ද බැක්ටීරියා ආසාදන අවම කිරීමට ඇන්ටිබයොටික්ස්ද ලබා දෙනවා. දියරමය ආහාර ලබා දීම ආරම්භ වෙන්නේ වමනය අඩු විටයි. දින ගණනාවක් නොකඩවා සේලයින් සහ අනෙකුත් ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ග්ලූකෝස්, ජීවනී වැනි දියරමය ආහාර ඉතා සුළු වශයෙන් ලබා දෙන්න පුළුවන්. ඉතින් කොහොමද පාව වලින් බේරෙන්නේ? ඔයාගේ සුරතලාටත් වයස සති 6න් නැත්නම් මාස 1කමාරෙන් පාව එන්නත ලබා දෙන්න පුළුවන්. වාර්ෂිකව එන්නත බූස්ට් කරන එකත් අනිවාර්යයි. හොඳම දේ තමයි ඩොක්ටර්ගේ උපදෙස් අනුව එන්නත කරගන්න එක. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ආසයි නම් මේ වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එකත් subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඔයාලට පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.